හෙලෝ යාළුවනේ කොහමද what's up guys අද හදමු අපි වඩේ ඔන්න එනං පටන් ගන්නවා ඊයේ දාගත්ත පරිප්පු එනදා වගේම අපි කපා ගන්නවා ලූණු කරපිංචා garlic ඒ වගේම අද තියෙනවා මොනවද උඹලකඩ ඔන්න ඉතින් දැන් අපි වැඩේට බහින්නයි යන්නේ කැලිමේ අමු මේ මිනිසුත් තියෙනවා ඔන්න ඉතින් පරිප්පු ටික බ්ලෙන්ඩ් කරලා අරගෙන ඇට ටිකක් තියෙන්න දාගන්නත් ඕනේ. ගොඩක් බ්ලෙන්ඩ් කරගන්න එපා. වැඩේ අවුල් වෙනවා. ඊට පස්සේ අපි ලස්සනට මෙන්න මෙහෙම ඔක්කොම ටික එකතු කරගන්න ඕනේ. එකතු කරගන්නකොට පොඩ්ඩක් පරිස්සමට ග්ලව්ස් එකක් දැම්මත් කමන්නේ නොදැම්මත් කමන්නේ. වැඩි හොඳට තමයි ආරක්ෂිතව හදන්නයි. අතේ සැර ගෑවෙන නිසායි තමයි අපි ග්ලව්ස් එකක් පාවිච්චි කරේ. ඇත්තටම කිව්වොත් මේ කරපිංචා කැඩුවේ නම් අල්ලපු ගෙදර ඇන්ට් එකේ වත්තෙන් ඔන්න එකතු කරා කෑලි මිරිස් කුඩු ඊට පස්සේ අපි දාගන්නවා දැන් ඉතුරු ටික බලමු මොනවද දාන්නේ කියලා මෙතින් පොඩ්ඩක් වෙලා යනවා යාළුවනේ ලුණු ටික හොයාගන්නත් එපා ලුණු වැඩිය දාගන්න එපා ඊට පස්සේ ලුණු වඩේ තමයි කන්න වෙන්නේ ඔන්නම ලුණු ටිකක් එකතු කරලා මෙන්න මෙහෙම හිමීට බබා වගේ 1 2 3 4 කියලා ඔන්න වැඩේට බහැලා අපි ආනනවා ඔනේ වන්දානේ තවත් අනමු අපි ඔන්න ඉතින් ඔය ආස්සෙම තෙල් ටිකත් රත් වෙන්න තියාගන්න ඕනේ මන්නම් පොඩ්ඩක් පරක්කුත් වුණා තෙල් ටික තියාගන්න මෙන්න මෙහෙම චූටි පෙති වගේව හදාගන්න ඕනේ තරහ ගියොත් කාට හරි ගහන්නත් පුළුවන් එතකොට ඉතින් වඩේ මූනේ ඔන්න දාගත්ත තෙලට කොහමද සද්දෙත් එක්කම එනවනේ බලාගෙන තෙල් එහෙම විසි වෙයි පොඩි ළමයි එහෙම ළඟටවත් ගන්න එපා ලොකු ප්‍රශ්නයක් ඉතින් අද මේ වෙලාවෙත් මගේ කටට නම් කෙල උනනවා ඔයාලට කොහොම කටට කෙල උනනව ඇද්ද නේද ඉතින් මෙන්න මෙහෙම රන්වන් පාට වෙනකන් යාළුවනේ බැද ගන්න ඊට පස්සේ කන පිට බැද ගන්නත් ඕනේ මට නම් එක පාටක් ආවා කළු පාටක් ආවා රත්තරන් පාටක් ආවා මේ ඔයාලා තමයි ඉතින් බලලා ඉවරලා මේව කරගන්න ඕනේ. ඉතින් ඔහොම යාළුවනේ බැදෙනවා. ඉතින් මේ වෙලාවේ මගේ නම් හීටරෙත් උණු වෙන්න දාලා තියෙන්නේ. කොහොමද ඉඟුරු දාපු ප්ලේන් ටිකකුත් තිබ්බනම් වඩේකටනේ. කාලා බලන්න ආස හිතේ. ඉතින් ඔන්න ඔහොම රත්තරන් පාටට බැදෙනකොට ඔන්න ඔය මැද තියෙන එක නම් කළුම කළුයි. කළු කරගන්න එපා ගොඩක් මොකද කටට පොඩ්ඩක් තිත්ත ගතිය එන්න ඉඩ තියෙනවා. ඔන්න ඉතින් දැන් ලූණු කෑලි ටිකක් කපලා අරගෙන මෙන්න මෙහෙම දාලා ඔන්න මගේ ප්ලේන් ටිකත් ඉඟුරු දාලා රෙඩි මෙන්න මෙහෙමයි. යාළුවනේ ආදරෙයි. යාළුවනේ අපිව සබ්ස්ක්‍රයිබ් කරන්නත් අමතක කරන්න එපා. ඉක්මනටම ඔයාලට රස කෑමකුත් තරම් ලස්සන වීඩියෝ එකක් අරගෙන එන්නම්. මගේ යාළුවෝ ඔක්කොටම ආදරෙයි. බයි බයි.